ඉතින් ගයිස් අපි ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ අපි හෝටන් ප්ලේන්ස් වල ගිහිල්ලා කැම්පින්ගයක් කරලා ගත්තේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද කියලා. ඉතින් මේක බලන්න ඔයාලටත් අයිඩියා එකක් ගන්න පුළුවන් එතන ගිහිල්ලා කොච්චරනම් දේවල් එන්ජොයි කරන්න තියනවද කියන දේ. ඉතින් ස්පෙෂලි ඉසුරුට තෑන්ක්ස් කරන්න ඕනි අපි දෙන්නවත් මේ ගමනට සම්බන්ධ කරගත්තට. ඉතින් අපි දෙන්න ලෑස්ති වෙලා බෑක්පැක් එකයි බයික් එකයි දැන් රෙඩි යන්න. ඉතින් මෙයා තමයි අපිව හෝටන් ප්ලේස් වලට අරන් යන්නේ. ඉතින් මෙයාට මම අපිව කිලෝමීටර් 36ක් කරා යනකොට මම මෙයාට පෙට්‍රල් ලීටරයක් දෙන්න ඕනි. ඉතින් අපි ගමන යන්නේ අම්පාරෙන් පටන් අරගෙන මොන්රාගලට දාලා බුත්තල වැල්ලවාය ඇල්ල බණ්ඩාරවෙල බොරලන්ද හරහා ඔහියට දාලා ඔහියෙන් අපි දානවා හෝටන් ප්ලේස් වලට. එතකොට එතන ටෝටල් තියෙනවා ඒ යන්න ඒ ටික මට කිලෝමීටර් 270ක් සෙට් වෙනවා. එතකොට කිලෝමීටර් 270යි තව එන්නත් අපි කොහෙවත් යන්නේ නැතුව 270ක් තියෙන නිසා මට ඇවරේජ් බයික් එකේ ෆුවල් කන්සම්ප්ෂන් එක ලීටරයට කිලෝමීටර් 36. එතකොට මට ඇවරේජ් ලීටර් 15ක් 16ක් විතර යනවා. එතකොට ටෝටල් මට පෙට්‍රල් වියදම යනවා මේ ටිකට 4800ක් 5000ක් අතර යනවා. දැන් වෙලාව 12යි 14යි. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ මම කොහෙද ඉන්නේ කියලා. අර පිටවල එක්කම දැන් උල අපි ගෙදරින් ආවේ උදේ මතක හැටියට 7ට විතර. ඉතින් අපේ ගමනාන්තයේ මේක නොවන නිසා මං එළිය මෙතන ගැන ඔයාලට වෙන්නන්න යන්නේ නැහැ. ඉතින් දැන් මම යනවා උඩට. පොඩි තොරතුරක් හම්බුණා. එක්ක ගෑල්ලමෙක් ඉන්නවා කිය. Hey. Tiene que ser. Ito din. අපි දෙන්නට අර මේ දවස්වල තියෙන වෛරස් එක හැදලා තියෙන්නේ මේ ඒකට බෙහෙත් දෙන්න කලින් බෙහෙත් වලට පොඩ්ඩක් බඩ පොඩ්ඩක් මේ දනවා. ඊට පස්සේ යෝගට් එකක් සෙට් වෙන්නේ නැහැ. ඊට පස්සේ කිරියක්ම ගත්තා. සීනික් ගත්ත ටික. ඊට පස්සේ කිරියක් කරනවා. ඒක කෑවනම් පොඩ්ඩක් පණක් එනවා. ඉතින්ද වඩ පිටාවේ ගූල් එකයි කිරියේ ගූල් එකයි සුපිරි. ඉතින් අපි දෙන්න දැන් ඔහියේ තියෙන ලස්සනත් බලාගෙන ඔහිය පාස් කරගෙන මීදුම මැදින් හෝටන් ප්ලේස් වලට කිට්ටු වෙන ගමන් ඉන්නේ. මේ වගේ ඉතින් කඳු ගැන ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඉතින් මෙච්චර දුර වැස්සකට අහුණව ගියාවා. හැබැයි හෝටන් ප්ලේස් පෙනීම පොඩ්ඩක් වහින්න ගත්තා. වැස්සට අවුලක් නැහැ. අපි බෑක්පැක් එකයි ඔක්කොම ටික අපි කවර්ස් දාලා තියෙන නිසා අපි දෙන්නට ජැකට් එක තියෙන නිසා ඉතින් අපි හොම් ඉස්සරහට යනවා හෝටන් ප්ලේස් වලට. එන්ට්‍රන්සින් දාපු ගමන්ම වැස්සක් කඩම් පාත් වුණා. ටිකත් ඒ වුණා අවුලක් නෑ. අපි බෑක්පැක් එකට මේ කවර් එකයි සෙට් එක අරන් ගිහින් තිබ්බ නිසා ෂිප් එක ටිකස් පාරගෙන ඉඳලා බෑක්පැක් එකට යනවා. එතන ගේට් එකෙන් අපි චෙක් කරා. මොකද ඔය බෑග් එක බෑ. වයිෆ් මට හොගාලා බලනවා මේ බෑග් එක වල බරයි නේද කියලා. මේක මහලුණු බරක් නැහැ මට. මේ බැන යනවා. මේක අතනින් ඉස්සෙල්ලා මේ කියන්නේ අපි සෙට් එක කලින් ගියානේ. ඒක නිසා යාලා කියලා ගිහින් තියන්නේ මේ දැන් කෝල් කරන්නවත් දෙයක් නැහැ. මේකට සිග්නල් නැහැ. අපි මේකට මීට කලින් ආවා මේ ආවේ මේ අවුරුද්ද අගෝස්තුවේ. මේ අගෝස්තුවේ එනකොට වැස්සක් කාලෙවත් තිබ්බේ නැහැ. මේ හොඳටම පායන අපි කැම්පින් කරන්න මේ ආවේ. නිකන් මේක පාත්තේ ගියේ. පාත්තේ ගියදී බේගස්සල්ල ලෝකාන්තේ ඔය ටික කව කරා. අපි යනවා කැම්ප් සයිට් 1 එකට. මේක තමයි පාත් එක. අර පැත්තේ තියෙන්නේ ප්‍රධාන පාත් එක. අපි ඒකෙන් කැඩෙනවා. කූඩල් ඉන්නව නැද්ද මොකුත් දන්නේ නැහැ. හොයනවා.
මේ මාර ලස්සනයි. අපි ඉන්න පැත්තේ වැස්සක් අර පරිසරෙ මෙච්චර කලර්ස් නැහැ. මේ අර ඩල් කලර්ස් තියෙන්නේ. මේව නෑ ගැන. ඩල් වෙච්ච කුණ නම් ඩල් වෙච්ච කුණ ලස්සන දෙනවා. ඒ කියන්නේ green නම් green. black නම් black. මාර ලස්සනයි. මේ සහ අයිකට දැන් සමීපේ හුස්ම ගන්න වටින ෆීල් එක. මේක මේ කිට අමාරු නගින්න බෑග් එක සහ මේ අසනීප වෙච්ච කේස් එකේ ඉන්න නිසා පොඩ්ඩක් මහන්සි දැන්න වැඩි. ඉතින් අර කතාව කියන්න බැරුණානේ. අපි අගෝස්තු මාසේ ආවේ. එතකොට හොඳටම පායනවා. අපි ආවේ කැම්පින් කරන්න නෙමෙයි. ඕකේ අර පාත් එකක් තියෙනවනේ ඇවිදින්නේ. පාත් එකේ ඇවිදලා ඒ ටික බලන්න තමයි. ඉතින් අපි බේක සැල්ල බලලා ලෝකාන්තයට ගියා. ලෝකාන්තයට ගියාම එතන හරි විව් එක දකින්න නම් හොඳට අවුව තියෙන්න ඕන නිසා බලාකුළු නැති වෙන්න ඕන. එතන තියෙනවා මේ අර අපිට මුහුද පේනවා කියලා ගහලා දෙනවා. මගේ පස්සේ තමයි බෝඩ් එක දැක්කේ. අපි දෙන්න උඩ නැගලා බලන් හිටියේ මේ ලොකු වැවක් පේනවා. වැව මොකක්ද කියලා. ඊට පස්සේ මේ එද්දි තමයි දැක්කේ මේ ඔබට හොඳට කාලගුණේ පැහැදිලි දවසක මෙතන ඉඳන් මුහුදත් පේනවා කියලා. ඉතින් මේ එහෙම දකින්න අමාරුයි එතන. අපි ඒකත් වින්දා. දැන් මේ යන්නේ මේ වැහි බර කාලගුණයක. වැහි බර කියන්නේ තෙමිල තෙත බරිත වෙලා යන්නේ. වයිෆ් යනවා වයිෆ් ඉතින් මට හරි අමාරුයි කියලා මේ කුස්සයි යන්නේ. මාතින් පොඩ්ඩක් අමාරුයි වගේ යනවා. මෙතන මං හිතන්නේ කිලෝ 25ක් විතර ඇති ඔක්කොම. අපිට මේක අමාරු නම් ආරාමියේ ට්‍රේනින් යන කට්ටිය කිලෝ ගානක මල්ල දාගෙන කොහොම යන ගැත්තනේ. ඉතින් ඇවිල්ලා තියන්නේ මල්ල වෙනත් දෙන්නේ කැම්ප් සෙට් එකකින් නෝදනේ. ඉසුරු එහෙම ඇවිල්ලා ඉන්නේ. පේනවද දන්නේ නැහැ. පාර වෙන්නන්නද? එතන මාරම ලස්සනයි ඈ. යන පාර තියෙන්නේ. ගල් තියනවා වයිෆ් යනවා. ඉසුරු වෙනවද ඉසුරු? ආව්. ඉතින් අපි දැන් තැනක් එහෙම බලලා අපි අලුතෙන් අරන් සෙටප් කරගත්ත ටෙන්ට් එක ෆස්ට් ටයිම් ගහන්න තමයි යන්නේ. ඉතින් මෙහෙම තමයි ටෙන්ට් එක ගැහුවේ. ගෙනාවු බඩු ටික එහෙම එහාට මෙහාට කරලා දැන් අපි කෑම අරන් ආවා. කෑම ටික දුන්න ඉසුරුලාට. දැන් ඊගාවට ඉසුරුලා ටෙන්ට් එක ඇතුළට ගිහිල්ලා ඒ ටික කන්න ඕනි. දැන් හොඳටම බඩගිනි. ඉතින් අපි කන්න යන්නේ දැන්. දැන් ආයෙ ටිකක් වහින්න ගන්නවා. අපි ටෙන්ට් එක සෙටප් කරගත්තා. මේ වැස්සක් ගන්න පළවෙනි එක්ස්පීරියන්ස් එක මේ වැස් ඒ කියන්නේ පළවෙනි එක්ස්පීරියන්ස් එක සෙට් උනේ වැස්සෙම තමයි. අපි බලමු තෙවෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ තෙවෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන්නේ මෙහෙම අර මේක මේ විෂුවල් ගත්ත ගන්න මේ ටෙන්ට් එක අපි මේ කස්ටම් කරගත්තා. අපි නිකන් වෝටර් ප්‍රූෆ් නැති ටෙන්ට් එකක් නිකන් ටෙන්ට් එකක් ගත්තේ.
තම තමන්ගේ කොට්ට තම තමන් පුම්බ ගන්න ඕන. අතන තමයි අපේ ඉස්කුරුලයි ටෙන්ට් එක ගැහුවේ. මං සිලෙක්ට් කරගත්තේ මෙතන මේ මොකද අර අතන දෙකම ළඟ ළඟ ගැහුවම දැන් දෙගොල්ලොන්ගෙන් කාටවත් එච්චර view එකක් සෙට් වෙන්නේ නැහැ ලොකුවට. මේ ඒක නිසා සීතලේ උඩ නාගන්න යන්නේ. ටිකක් නෑවා. තව ටිකක් නාගන්න ඕනි. අරහෙට යන්න බෑ අද වතුර පරිසරයි මේ ඉස්සරහ කියන මෙතන හරියට හිතාගන්න බෑ යටද නැද්ද කියලා මේ කෙටු දෙරේ බහලා බලනවා. දැන් මේ අයිනේ පොඩ්ඩක් නාගත්තා. සුපිරි. මං හිතන්නේ දැන් ටෙම්ප් එක අද දාලා තිබ්බේ නම් මේ 13ට විතර යනවා කියලා. දැන් අපි ඇවිල්ලා පයිදි 16 තිබ්බේ. ඒ කියන්නේ කොච්චර වෙනසක්ද කියලා කියනවා නම් මේ සාමාන්‍ය ගෙදර ඉතින් කාම උෂ්ණත්වය කියන්නේ 34නේ. ඒතර අපි වෙත්තේ සාමාන්‍ය උෂ්ණත්වයක් 24 ඔය වගේ ලයින් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා 16 ඉන්නේ. රාය දිගමත් 13ට වගේ බයි. ඉතින් ඔයාලට මෙතන පෙන්වන්න තියෙන ලස්සන තමයි ඉතින්. ලස්සන එක්ස්ප්ලেইন කරනවා නම් මේ විදි. කලර්ස් නම් කලර්ස්. සීතල නම් සීතල. මාරම වයිබ් එකක් එන්නේ කියන්නේ මේ. යන හුස්ම ටික වවා මාරම ෆීල්. මාරම මේ ෆ්‍රෙෂ්. වෙලාව 5:35යි. අපි දෙන්න බයිට් ටිකක් කාගෙන කයියක් ගහගෙන එන්න නාලය. පිළිට යන්න බෑ පොඩ්ඩක් වහිනවා. සා මේ සීතල නූලක් නැහැ. පිටියට යන්න තියෙනවා මරු මේ ඒ වුණාට මේ වහිනවා වැහලා මේ පොඩ්ඩක් තෙමුණොත් එහෙම චොර වෙනවා මේක ඇතුළේ ඉන්න ගියාම මේ ඇඳුම් ගියම තෙමිලා. ඒක නිසා අමාරුවෙන් හරි ඉවසන් ඇතුළට වෙලා කයියක් ගහලා ඉන්න. නේ වැස්ස කියලා ඉතින් ඇතුළට වෙලා ඉන්න බෑනේ. ආවි බලන්න සහ විඳින්නනේ. පිඟිලට වැස්සා. අතන තියෙනවා සයිඩ් ටික. ටෙන්ට් දෙක අපි උතන මෙහා. වතුර පාර මෙතන මේ කියන විදිහට මේ පේන ටික යටයි. එතනින් උඩ අර අපේ අර ටෙන්ට් එක ගහලා තියෙන තැන එතන තමයි සාමාන්‍ය නාන්න හදලා තින්නේ උනාට මේ බැස්සේ නැහැ මේ පේන්නේ නැහැ එතන මේ අඩිය පොඩ්ඩක් වතුර පාර කරයි. එතන උඩක් පොඩ්ඩක් යටයි. එතන තමයි බැස්සේ උඩ ලොකු සීන් එකක් නැහැ. හෙට බහලා බලමු. උඩම තියෙන ලයින් එක කොළ පාටයි. ඊට මෙහා පැත්ත ටික පොඩ්ඩක් ලාවට කහ පාට වගේ. මේ මාරම අර මෙතන දින්න අර මේ නිකන් අර එකම කලර් තීම් එකකින් විතර පට්ට ලස්සන 3D view එකක් තියෙනවා. මට ඒක එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ ඉතින්. අමාරුවෙන් හරි ගමන්නේ බුක් කරගෙන ඇවිල්ලා බලන්න ඉඳලා යන්න. දැන් වෙලාව 6:35යි. දැන් නම් ෆුල් අඳුරු වෙලා තියෙන්නේ. අහසලාවට එළියයි. ඒ වුණාට එළියට බහින්න බෑ දැන් වහිනවා. අපි දෙන්නට ටික ටික සීතල අල්ලගෙන එන්නේ. ටෙන්ට් එක ඇතුළත් මේ සීතල වීගෙන එන්නේ අමාරුයි පොඩ්ඩක් මේ කියන්නේ තියාගන්න. ඒක නිසා මේ අපි දෙන්න කූඩි දෙකට මාරු වෙනවා. සීතල වැඩි වුණොත් දාගන්න මේස් ගෙනාවා. අත කරන්නේ කඩි සොද්දෝ ගාවිල මම දන්නේ නැහැ නේ ඉතින් ඔයා මේව කරපිදී.
රෑත් කොහොමාරි යකුණු ගහ වැස්සා වුණාට සැපටම නින්ද ගිහිල්ලා උදේම ඇහැරුණා. උදේම ඇහැරිලා බලාගෙන හිටියේ මෙන්න view එක බලන්න. ඔයාලා දැන් බලන්න ඊගාවට වෙන්නේ ඔය පේන කන්දට අවුව වැටෙන්න ගන්න. අවුව වැටිලා ඒක ලයින් එකක් විදියට කන්දේ උඩ ඉඳලා පල්ලෙහාට ගානට අවුවෙන් අර පාට කරන් එනවා වගේ ලස්සනට ඉරවුව ටික වැටිගෙන යනවා. මෙතන තියෙන ටයිම් ලැප්ස් එකක් අපි ඔක ඇත්තටම බලන් හිටියේ ලයින් එක වැටෙනවා වගේ. ඒක මාරම ලස්සනයි. ඉතින් අපි ගත්තේ එක්ස්පීරියන්ස් එක මෙහෙම තමයි ඔයාලත් එක්ක බෙදා ගන්න වෙන්නේ. උදේ අපි නැගිටලා අර පැත්තට අවුව වැටිගෙන එනවා. දැන් අපි යනවා උඩට. ඉර අපි හොයන් ඉන්න කලින් අපි යනවා ඉර බලන්න. මාරම ලස්සනයි. අපි හිටපුරෙන්ට තාම අවුව වැටලා නැහැ හැබැයි. අපි එද්දි ඉතින් අවුව වැටලා ඉතින්. මේක තමයි ඉස්සෙල්ලාම අපේ ඇඟට වැටෙන අවුව. අර දින්න අපි හිටපු කැම්ප් සයිට් එක. දෙන්න යන්නේ කැම්පින් සයිට්. මේ අපි ඉන්නේ වන්නේ කියන්නේ 2 සහ 3 බලන්න. මේ බලමු ඉතින් ළඟටම යන්න. දුරයි වැඩි වගේ නම් යන්නේ නැහැ. පොඩි වෝක් එකක් දාලා එනවා. පාරන හදාගෙන තමයි යන්න තියෙන්නේ. පොඩි අඩිපාරක් තියෙනවා. පාරණ ඈතට අඩි පාර වගේ පේනට ළඟට ඇත්තටම පාරක් නැහැ. ඔව් ඒක මාරම ලස්සනයි ඉතින් ආයේ. මේ බලනවා දැන් තමයි දැක්ක අර පැත්තෙන් තව කන්දක් මතු වෙලා පේනවා. මම දැන් තව ලේයර්ස් ගොඩක් අන්ලොක් කරන හැටි අපි උඩට යද්දී. මෙතන උඩට තියෙනවා. දැන් නම් අවුව ඇවිල්ලා තියෙන්නේ. අපි හිතන් ඉන්නේ අරගෙන ආලා එහෙම. මෙහෙන් අපි මම හිතන්නේ 10ට වගේ චෙක් අවුට් වෙන්න ඕනි. ඒක තමයි කිව්වේ. ලොකු වැටලුවක් කෙනෙක් ගන්න නැහැ. අපිට 10ට යන්න ඕනි 10ට යන්න කිව්වනේ. අපිත් එක්ක ආපු ඉසුරුලා මේ හදිසියක් කියලා කලින් යනවා. ඉතින් අපි දෙන්න තව චුට්ටක් පරක් කියලා යන්න තමයි බැලුවේ. මොකද යන්න හිතෙන්නේ නැහැ මේක දැක්කම. වතුර ටික කියන්නේ මෙච්චර උඩ ඉඳන් බැලුවත් ක්‍රිස්ටල් ක්ලියර් ආයේ. යට තියෙන පාසි වල් පැල ඉඳන් ඒ කියන්නේ කැම් එකට වෙන්නේ නැතුව ඇති. මෙතෙන්ට පාව පේනවා. මෙතන ඉඳලා සාමාන්‍යයෙන් මෙතන ඉඳලා මීටර මෙතන ඉඳලා මීටර 200ක් විතර යටින් තමයි තියෙන්නේ මේක. අපි යන්නද වටේ අපි ගන්න හදුවා යන්නේ. අපි වටයක් දාන්න තමයි බැලුවේ ආපු එක. ඉතින් ඒකට ඉතින් මුඩ අපි දැක්කේ.
අර ඇරින් පෙන්නේ කැම්සයිට් මේක ට්‍රී එක අර ට්‍රී එක 2 එක තියෙන පුල්ල කළඟ ඔව් මේක තීක තමයි තීකන හොඳ බුක් කරා එම වඩා අර නරකයි කියල එකක් නැහැ වඩා හොඳ කියලගත්තම තියෙන් තුනම හොඳයි වඩ පේනා බෙදන කල ලේස් තුනක් මේ තියෙන මෙතනින් පහල් ලේස්සේ නිකන් ඩල්ලෙච්ච කොළ පාටත් තිනක ලස්සන ඉට පස්සේක තනි ග්‍රීන් ඉට පස්සේ තියෙන්නේ අහස තනි නිල් පාට ඉතින් අපි කෑම්සයිට් 2 එකත් හොයා ගත්තා ඔය ඇත පේන්නේ කෑම්සයිට් 2 එක ඉතින් මංවාල්ට මෙතන 360 view එකක් දෙන්න යන්නේ Chase the Sun next we have campsite 2 the other side we have campsite 3 and also here's the way that we came and next we can see again sun. This is my son. අපි දැන් අපේ කැම්සයිට් එකට යන ගමන් ඉන්නේ පුල්වට ඇද්දාලා වයිෆ් වෙනවා පිටිපස්සේ අපි පල්ල යන්නේ නේ මෙතන තමයි කැම්ප්සයිට් 2 එන නැත්තේ ඔව් 2 එන නැත්තේ උතනේ ගල් එහෙම ලිස්සනවා මේ වයයි තියන්න වයිෆ් නෑ යනවා යකා වගේ තනු දැන් උන හොඳයි ගෙදරින් එද්දි මේ ගෙදරින් එද්දි කියන්නේ ඊට කලින් දා උන හැදිලා බෙහෙත් අරගෙන මග දිගට එද්දි පායන වගේ ගියාවේ දැන් උනත් නෑ මොකුත් නෑ ටෙන්ට් එක පොඩ්ඩක් වේලෙන්න දැම්මා මේ ඊරෑ වැස්ස නිසා මේ මේලා තියෙන ටෙන්ට් එකේ උඩ කවයක චුට්ටක් වේලනකන් ඉඳලා දැන් රෙදිහෙවත් කැත් වේලෙට දාලා තියෙන්නේ අපි නාගන්න යන්න හදන්නේ පට්ට සීතල යොදුරන මොකද නෑ අම්මෝ මෙතන දැන්වාල ඊගාවට දකිින් දෙන්න කලින් වීඩියෝ එකට වතුරයට ෂොට්ස් ටික ගන්න අපි දෙන්න තීවු ට්‍රයි එක ඔතන මාර සීතලත් තියෙන ඔළුව වතුරයට තප්පර 5ක් විතර තියන් හිටියම ඔළුව නැති ගානට වෙන එච්චර සීතල වතුර තමයි අපි දෙන්න ඔය ට්‍රයි එකක් දීලා වතුරයට ෂොට්ස් දෙකක් විතර ගත්තා
ඉතින් අපි යන්න යන්නේ ඉදපු දෙන ෆුල් ක්ලීන් කරා පාසට හන්නට නෑ ඔක්කොම බොට්ටි කර අපි යන්නේ ඉතින් ඔයාලත් මේ වගේ තැන්වල යනවා මේ සත්තුන්ට කෑම්බීම දෙන්න එපා බෝට්ස් පව ගහල තියෙන කෑම දෙන්න එපා කියලා. එතන නීති රීති දාලා තියෙන සත්තුන්ට කෑම්බීම දෙන්න එපා කියලා. ඉතින් ඒවා පිළිපදින්න ගියාම නැත්නම් ඒක සත්තුන්ට කරන හානියක්. ඉතින් ලස්සන කෑම්පින් එක්ස්පීරියන්ස් එකකට පස්සේ අපි දැන් මීදුම් මැදින් ආයෙත් යන්නේ අම්පාර බලා. අපි දැන් ඉන්නේ අම්පාරට ලං වෙලා සේනානායක සමුද්‍රයෙන් ඉර බැහැලා යනවත් බලලා ඒ ගෝල්ඩන් ඊවිනිං එකත් එන්ජොයි කරලා ගෙදර ආවා. ඉතින් ඔයාලත් අපි දාන වීඩියෝස් වලට කැමති නම් අපි යන එක්ස්පීරියන්ස් බලන්න කැමති නම් ඔයාලගේ අදහස යටින් කමෙන්ට් එකක් දාන්න. channel එක subscribe කරන්න. ඉතින් ඔයාලා ඔක්කොටම ජය වේවා.